ප්‍රවීණ තේවගා උපදේශක සමන්ගී ගණගේ මහතා සමග තේවගාවේ නව මම්පෙත් සොයා යමු. අයිබෝන් අද අපි ලංකාවේ ලස්සනම තේ කලාපයකට ඇවිල්ලා ඉන්නවා. මම මේ රැඳී සිටින්නේ දොඩංගොඩ ග්‍රාමයේ. ඒ කියන්නේ ලංකාවේ ආසන්නම නගර වලින් ගත්තොත් පරකඩුව දිග්දෙනිය ආසන්නයේ අපි තමයි මේ රැඳිලා ඉන්නේ. එතකොට ඕගොල්ලෝ දන්නවා ඇති ලංකාවේ ආර්ථිකය අතීතයේ පටන්ම පැවතගෙන ඇවිල්ලා තියෙන්නේ තේ වලින්. මේ වටේම තියෙන්නේ හැම තැනම ඇල්ලුවොත් ඕගොල්ලන්ට පෙනේ මේ වටපිටාවෙම තේ තියෙන්නේ. ඒතර දැනටත් මේ ප්‍රදේශය මූලික වශයෙන්ම ආදායම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ තේ මගින්. ඒතර ලංකාවේ ආර්ථිකය සවිබල ගන්නවන්නේ තේ වලින් කියන එක අපිට අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නෙමෙයි. මොකද පහුගිය කාලේ ඕගොල්ලෝ දැක්කා රටේ කොවිඩ් වසංගතයේ තියෙන වෙලාවේ රටට ඩොලර් ආවේ මේ තේ වලින්. නමුත් වර්තමානයේ වෙනකොට මේ තේ කර්මාන්තය යම් කිසි ආකාරයේ කුඩම්මාගේ සැලකිල්ලකට ලක් වෙලා කියන කාරණේ අපි හැමෝටම රහසක් නෙවෙයි. ඉතින් ඒ නිසා මොකද මම මේ ඇවිල්ලා ඉන්න ප්‍රදේශය ගත්තොත් මේ හෙමින්පෝර්ට් වතුයාය ආසන්නයේ ලංකාවේ උසින් දෙවැනිම තැන තිබුණු තේ කර්මාන්ත ශාලාව පැවතිලා තියෙනවා. ඒතකොට ඒකට සාක්ෂි විදියට මේ අය අද ඉන්නවා. මොකද අද එනකොට ඒකේ යකඩවත් නැහැ. හැබැයි තිබිච්ච තැන තියෙනවා. එතකොට මේ කර්මාන්ත ශාලාව මං හිතන්නේ පහුගිය කාලේ තිබුණු 80 ගණන් වල වෙන්න ඕන දේශපාලන භීෂණ කටයුතු තිබුණු කාලයක්. රටට අභාග්‍ය සම්පන්න කාලයක්. නමුත් ඒ කාලේ මේ වටිනා කියන මේ රැකියාව උත්පාදනය කරපු ජනතාවට ආදායම් මාර්ග රසක් සපයපු තැනක් තමයි ගිනිබත් වෙලා විනාශ වෙලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ දැන් වෙනකොට අපිට කියන්න ඕනකම තිබුණේ මේ කලාපේ ඈතට බැලුවොත් අර විහිදිලා තියෙන තනිකරම තේ අර හැම කන්දක් පාසාම තියෙන තේ. ඒතර මේ තේ හෙක්ටයාර් වලින් ගත්තොත් මේ ප්‍රමාණයම අපේ දැසට පේනවා හෙක්ටයාර් 100කට වැඩි. ඒ කියන්නේ අක්කර 250ක් 300කට වැඩි මේ මෙතනම තියෙනවා. එතකොට අර ඈත කඳු වල ගත්තොත් ඊට තව වැඩි. ඉතින් නමුත් මේ සියලුම දලු ටික කඩලා අපිට එළියට ගෙනියන්න වෙලා තියෙන්නේ 70 30 40 දුරට. ඒ කියන්නේ 60 50ක් විතර වගේ. 60 50ක් තියෙනවානේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තාම මේ කුරුවිටට ලෙල්ලෝ පිටියට මේ ගිරියට ඒ වගේ බුලත්සිංහලට ඒ වගේ ගොඩක් දුරට ගෙනියන්න වෙලා. එතකොට මේ තේ දැල්ලේ නියම ගුණාත්මක භාවය එනවද? ඒ වගේ මේ තේ දැල්ලේ නියම රස ගන්න පුළුවන්ද? අර විශාල වශයෙන් පේන සෑම තේවත් එකම දලු ගෙනියන්න වෙලා තියෙන්නේ දුරට. එතකොට මේ කර්මාන්ත ශාලාවේ ඇතුළේදී කෙරෙන්න ඕන ක්‍රියාවලිය ලොරිය ඇතුලේ කරනවා. ඔයගොල්ලෝ කැමතිද ඒකට? කර්මාන්ත ශාලාවේ දලු ටැම්බෙන්න ඕන, පර්මන්ටේෂන් වෙන්න ඕන, ඒ සියලු දේ ලොරිය ඇතුලේ වෙනවා. එතකොට අපේ තේ දැල්ලට මිලක් ලැබෙනවද? මෙන්න මේ ගැටලුව තමයි තියෙන්නේ. ඉතින් මේ මාත් එක්ක ඉන්නවා මේ ප්‍රදේශයේ දැන් මේ අලුතෙන් වගා කරගෙන සංවර්ධනය කරගෙන යනවා. ඉතින් ඒ මහත්යාගේ වැඩ කරන මේ සේවකයෝ ටිකක් තමයි මේ ඉන්නේ. මෙතුමන්ලාට තියෙන අදහස් ටිකක් කියන්න. අපි බලමු. සරත් අපේ තේ දළු සපයනකොට අපේ ට්‍රාන්ස්පෝර්ට් එකක් කියලා අය කරනවා. රුපියල් 400 500 1000 1500 ඒ වගේ ප්‍රවාහන ගාස්තුවක් අය කරනවා. දළු තැම්බිලා කියලා කිව්වොත් දළු වලිනුත් අපෙන් කපනවා කිලෝ ගාණක්. ඉතුරු වලින් දළු ටික දාලා යනවා. පෙලක් වෙලාවට දළු ටික තැම්බුණා කොළ තියලා දළු ටික දාලා යනවා. අපිට දෙන්න දිහක් නැහැ. අපේ ගමත් අන්තිම ප්‍රවාහන අතින් දුෂ්කරම ගම්මානයක්. අපි ඔබතුමන්ලා හරි මේක බලන කෙනෙක්ගෙන් අපි ඉල්ලා සිටින්නේ අපිට යම් කිසි සහයෝගයක් දෙන්න කියලා. මේවා කරගෙන යන්න. ලංකාවට ඩොලර් ගේන මේ වගේ දෙයක් මේ වගේ සම්පතක් රැක ගන්න කියලා තමයි ඔබ මේක බලන ඔබ තමුන්වහන්සේලාගෙන් ඉල්ලන්න තියෙන්නේ. හරි පැහැදිලි වෙලිය. ඔබතුමා කිව්වා නේද මේ කර්මාන්ත ශාලාවේ උස තට්ටු 7ක් තිබුණා. ලංකාවේ තිබිච්ච දෙවෙනි උසම ෆැක්ටරි තමයි මේක තිබුණේ. ඒ කියන්නේ හැමින්පෝර්ට් වත්තේ. දිද්දෙනි. ඔව්. ඒ වත්තේ ඒ කියන්නේ ඔය කියන ෆැක්ටරිය ඔයා දැකලා තියෙනවා. ඒ කාලේ මට සාමාන්‍ය මතකයක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ බලන්න තට්ටු 7ක් තිබුණු කර්මාන්ත ශාලාවක් ලංකාවේ උසින් දෙවෙනි තැන තිබිලා තියෙන්නේ. මෙතන ඉඳලා කිලෝමීටර් 3ක්. මෙතන ඉඳලා කිලෝමීටර් 3ක්. බලන්න මේ සුද්දාදුපය මේවා ගිනි තියලා විනාශ වුණාම අද රටේ ආර්ථිකය නැතු අපි ඇත්තම කිව්වොත් ලෝකසිතියමේ හිඟන්නව බවට පත් වෙලා ඉන්නේ අපි. අපි අමුතෙන් කිව යුතු නෑනේ. අපි තාම IMF වලින් නඩත්තු වෙන්නේ. අපි තාම මේ ආසියානු බැංකුවෙන් අර හිම්මෙන් තමයි අපි ණය අරන් ජීවත් වෙන්නේ. අන්තිමට කියන්න ඕනේ නෑනේ. අපි මේ ඊයේ පෙරේද බංකොලොත් ඉච්ච බංගලිදේශනුත් අපි ණය ගත්තානේ. රජ වෙන්න ඕනේ නෑනේ. ඉතින් එහෙම රටක්. නමුත් බලන්න අපේ මිනිස්සු දහඩිය මාංශයෙන් කොච්චර කැප වෙනවද මේ රට ගොඩ ගන්න. ඔයගොල්ලන්ට තේරෙනවද මේ ගල් ඇටි උස්සගෙන අර තාමත් කරන්නේ. ඒ මිනිස්සු මේ
උඩ අරත කැලේ කපා මේ වවන්න හදන්නේ මොනවද? ජාතික ධනය. ඉතින් මේ මිනිස්සු ගැන මං හිතන්නේ රටේ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි. මේ වෙනුවෙන් තමයි අපි හඬ නගන්නේ කතා කරන්නේ. නැතු දේශපාලන කිසිම මේ ආණ්ඩුවත් එක්කවත් කලින් පැවතිච්ච ආණ්ඩුව එක්කවත් කිසිම ආණ්ඩුවක් එක්ක අපේ දේශපාලන මේ සම්බන්ධයක් නැහැ. මේ මම සමන් ගීගෙනක විදිහට මම කිසිම දේශපාලන පක්ෂයකට අනතුරකට සම්බන්ධ වෙලා නැහැ. ඉතින් ඒ නිසා තමයි මේක මම මේ කියන්නේ අපක්ෂපාතීව ඕගොල්ලන්ට රටට වැදගත් පණිවිඩ මේ ගොවි ජනතාව තේ වවන මේ අපේ ආදරණීය මිනිස්සු දුන්නේ පණිවිඩේ ඒකයි මේ රට ගන්න කියලා තමයි කියන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම තමයි මේ පාරවල් එහෙම එන්න බැරි තරම් දුෂ්කරයි. දැන් අතන මම මගේ වාහනේ ආවෙත් බොහොම අමාරුවෙන්. සාමාන්‍යයෙන් ලෙඩෙක් බඩදරු අම්මා කෙනෙක් එහෙම කොහොමද ගෙනියන්නේ? මට ඉතින් බබා හම්බ වෙනවා මේ පාරෙම. මාගේ ගෙනියන්න දෙලාවක් නැහැ. කවුරුන් හරි කෙනෙකුට මේ පාර සම්බන්ධයෙන් මේ ප්‍රදේශ සම්බන්ධයෙන් නෑ අපි කියනවා නම් මේ වර්තමානයේ කවුරු හරි ඇමති කෙනෙක් හරි කවුරු හරි කියනවා නම් මෙහිම පාරවල් නෑ අපි සංවර්ධනය කළා කතා කරන්න මගේ දුරකථනයට මම එක්කන් යන්නම්. ඕගොල්ලන්ගේ වාහන බැරනම් මගේ වාහනකින් හරි එක් කරගෙන එන්නම්. ඒ තරම් දුෂ්කරයි. හරිනම් ඔයාලා හැමෝගෙම ඉල්ලනවා වැවිලි කර්මාන්ත ඇමතිතුමාගෙන් ඉඳලා සියලු දෙනාගෙම ඉල්ලනවා රටට ජාතික ධනය ගේන මිනිස්සු ඒ මිනිස්සුන්ට මම්මාවත් යටිතල පහසුකම් නිවාස ගැන පොරොන්දු පත්‍ර විතරක් අලෙවි කරලා බෑ ඒව විතරක් මුද්‍රණය කරලා හරියන්නේ නැහැ ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නමු අපි එහෙමනම් යහපත් පොහොසත් ලස්සන රටක් හදමු තේ වගාවෙන් රට සංවර්ධනය කරමු එහෙනම් ජය වේවා හැමෝටම සුබ අනාගතයක්